විශේෂ පැවිදි පින්කමක් අපි අපේ සිංහල වචනයෙන් කියනවා ලංකාවේ විදිහට తాවකාලික පැවිද්දා. මේ විදිහේ පින්කම් අපි සිය ගණන පැවිදි කරන්න කටයුතු කළා වාර්ෂිකව. අර පේන මේති ඉස බූ ගන්නවා. ඒක ආරම්භ කරනවා. ලංකාවේ පැවිදි කිරීමයි උපසම්පදාවයි එකට කෙරෙන්නේ නැහනේ. ඒක තමයි ලොකුම වෙනස. පිණ්ඩපාතයට සටහන සහභාගී වීමෙන් පසුව සියලු දෙනාම ඒකරාශී වී උදෑසන දානමාන ඉහළම ජයග්‍රහණය තමයි ලැබලා තියෙන්නේ කියලා මට දැනෙන්නේ. දරුවෝ බිහි කරලා දරුවන්ට අනාගතය හදලා ඒ හැමදේම සිද්ධ කරලා ජීවිතේ යම්කිසි තැනකටපත් වෙලා තමයි මේ විදිහට මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ තායිලන්තයේ wat mahon විහාරස්ථානයේ විශේෂ විහාරස්ථානයක්. ලංකාවේ විහාරස්ථානත් එක්ක ගත්තහම ලංකාවේ සාම්ප්‍රදායික ආරණ්‍ය වාසී සහ ග්‍රාමවාසී වශයෙන් සිටින ස්වාමීන් වහන්සේලා අතර ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විශේෂ විනයානුකූල කටයුතු රාශියක් සිදු කරනවා. ඉතින් මේ තායිලන්තයේත් ඒ වගේම ඒ විනයානුකූලව නිරන්තරයෙන්ම සිල් සමාදන් වන කටයුතු සිද්ධ කරමින් බණ භාවනා කටයුතු සිද්ධ කරමින් වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සිටින විහාරස්ථානයක් තමයි wat mahon විහාරස්ථානය අයෝධ්‍යා නගරේ. ඉතින් අපේ තායි පන්සලේ මාබිම තායි පන්සලේ විහාරාධිපති නායක හාමුදුරුවෝ රාසගල සීවලි නායක හාමුදුරුවෝ තමයි මේ අද මේ පින්කම සිද්ධ කරන්නේ. මේ ඔබ පසුබිමෙන් දකින්නේ විශේෂ පැවිදි පින්කමක්. අපි අපේ සිංහල වචනයෙන් කියනවා ලංකාවේ විදිහට తాවකාලික පැවිද්දා. දැන් ලංකාවේ తాවකාලික පැවිද්ද සාමණේර භව විතරයි. නමුත් තායිලන්තයේ අද දිනේදී මේ විදිහට ඔවුන්ගේ හිස බූගාලා සාමණේර පැවිද්දට ලක් කළා. ඒ වගේම තමයි අද දවල් 12 වන විට දැන් වෙලාව 9යි පසු වෙලාවක් තියෙන්නේ. 12 වෙනකොට නැවත උපසම්පදා කිරීමක් සිදු කරනවා. ඉතින් తాවකාලික පැවිදි ජීවිතය මේ පිරිසට ලබා දෙමින් අත්දැකීමක් ලබා දෙන්නේ ශික්ෂණය, ඒ වගේම තමයි විනයානුකූල ජීවිතය, ඒ ශික්ෂාපද ආරක්ෂා කිරීම, ඒ වගේම මේ පැවිදි භව තුල තියෙන ඒ ගැඹීර බව, මේ කාරණා සියල්ල මේ තරුණ පිරිසට, මේ පැවිද්දට ලක් වෙන පිරිසට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි. අපි මේ රැඳී ඉන්නේ අද අපි මේ වැඩම කරලා ඉන්නේ wat mahon විහාරස්ථානයට තායිලන්තයේ අයෝධ්‍යාවල පිහිටලා තියෙන. ඉතින් අපේ නායක හාමුදුරුවෝ වැඩ ඉන්නවා ශ්‍රී ලංකාවේ තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මාබිම පිහිටි ඒ විහාරස්ථානයේ විහාරාධිපති අපේ රාසගල සීවලි නායක හාමුදුරුවෝ. නායක හාමුදුරුවෝ තමයි අපිවත් මේ පින්කම වෙනුවෙන් වැඩම කරන්නට අපිට අවකාශය හදලා දුන්නේ. ඉතින් නායක හඳුරන්නේ මොකද්ද දැන් මේ විශේෂ පින්කම? දැන් වාර්ෂිකව අපි මෙහි තායිලන්තයේ පැවිදි කිරීම උපසම්පදා කිරීම පින්කම් කරනවා. එතකොට ලංකාවෙන් ඉදිරිපත් වෙන තරුණ අවුරුදු 20ත් 60ත් විතර වයස අතර පිරිස මෙහි එකන් ඇවිත් මෙහි පැවිදි උපසම්පදාව ලබා දෙනවා සති 2-3ක්. ඒක විශේෂ අවස්ථාවක්. මේ තායිලන්තයේ වට්පරාපතොම්චේදී තායිලන්තයේ අයෝධ්‍යා නගරයේ තියෙන mahon විහාරස්ථානයේ ප්‍රසිද්ධම මේ බැංකොක් අගනුවර ආසන්නයේ තියෙන ප්‍රසිද්ධම භාවනා මධ්‍යස්ථානය. ඒතකොට මේ භාවනා මධ්‍යස්ථානයේ මේ විදිහේ පින්කම් අපි සිය ගණන පැවිදි කරන්න කටයුතු කළා වාර්ෂිකව. අපේ ශ්‍රී ලාංකික
දෙනෙක් දැන් මේ හිස බූගාන ආරම්භ කළා. ඊට පස්සේ මෙතන දැන් මේ පැමිණිලා ඉන්න අමුත්තු එහෙම දැන් අර පේන මේටි හිස බූගානවා. ඒක ආරම්භ කරනවා. ඊට පස්සේ ආරම්භ කළා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම හිස බූගාලා ඊට පස්සේ නාග වස්ත්‍රයක් අඳිනවා. නාග කියලා කියන්නේ උපසම්පදාව ලබන්න ඉන්න අවස්ථාව. එතකොට දැන් ඊට පස්සේ සාමණේර කරන වැඩසටහන ඊළඟට තියෙනවා. ඊට පස්සේ අද පස්වරුවේම උපසම්පදා සීලී පිහිටවන්න කටයුතු කරනවා. දැන් මේ වගේ වැඩසටහන් මේ තායිලන්තේ නිතරම තියෙනවා. ඒ මොකද මේ විහාරස්ථානවල පැවිදි වෙන අය తాවකාලිකව පැවිදි වෙන්නේ. දිනපතාම වගේ එහෙම පැවිදි වෙන වැඩසටහන් තියෙනවා. මේ එහෙම වැඩසටහනක් තමයි අපිත් මේ වාර්ෂිකව කරන්නේ. නිතර මෙහෙම කරන්න ලංකාවෙන් කට්ටියට එන්න අපහසුයි. ඉතින් එහෙම එන්න පුළුවන් නම් මේ විහාරස්ථානයේදී මේ විදිහේ වැඩසටහන් නිතර තියෙනවා. ඕන කෙනෙකුට අපි සමග සම්බන්ධ වෙලා අවශ්‍ය නම් තායිලන්තේ කිසි වියදමක් යන්නේ තමන් ගුවන් ටිකට් පතක් ගත්තොත් එහෙම අනිත් සියලුම වියදම් මේ විහාරස්ථානයේ දායක පිරිස තමයි නායක හඳුරන්ගේ අනුශාසනා පරිදි ලබා දෙන්නේ. එතකොට ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. එහෙම කවුරු හරි අවශ්‍ය නම් එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලම කරන්නේ පැවිදි කිරීමනේ. දැන් පබ්බජ්ජා කියන්නේ පැවිදි කිරීම. ඒතකොට දස දීලා සාමණේර පැවිද්ද කරන්න ඉස්සෙල්ලා ඉසබූ ගන්නවා. ඊට පස්සේ දැන් පැවිදි කිරීමේ පින්කම තියෙනවා. දැන් ලංකාවේ පැවිදි කිරීමයි උපසම්පදාවයි එකට කෙරෙන්නේ නැහනේ. ඒක තමයි ලොකුම වෙනස. දැන් සාමණේර වෙලා කාලයක් ඉඳලා තමයි උපසම්පදා කරන්නේ. දැන් මේ අය සාමණේර වශයෙන් ඉන්නේ පැය කීපයක්. තමන්ට සමහර වෙලාවට පැයකටත් අඩු කාලයක්. එතකොට සාමණේර පැවිද්ද ලැබලා ඊට පස්සේ උපසම්පදාව ලබා ගන්න වැඩසටහන තියෙනවා එක දවසෙම. ඒගොල්ලෝ දැන් මේ තායිලන්තේ දැන් හිසබානයකට සම්බන්ධ වෙන එක ලොකු පින්කමක්. විශේෂයෙන්ම කාන්තාවෝ Tamanට තායිලන්තේ පැවිදි වෙන්න උපසම්පදා වෙන්න අවස්ථාවක් නැති නිසා මේම පැවිදි වෙන පිරිමියෙක් කෙනෙකුට දායකත්වයේ දක්වන එක ඒගොල්ලන්ගේ තියෙන ලොකු ආසාවක්. මොකද ඒකට හේතුව මෙහෙම කවුරු හරි උපසම්පදා වෙන එකට දායකත්වයේ දරුවොත් ඔහුට ඒක ලොකු කුසලයක් පිනක් සිද්ධ වෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේ සම්පූර්ණ දැන් එක එක්කිනා ඇවිල්ලා දායකත්වයේ දැල්ලා ඉස බූගාන එක ආරම්භ කළා. දැන් මේ සම්පූර්ණයෙන් මේ ස්වාමීන් වහන්සේ උස බූගාන පින්කමක් ඒක. එතකොට ඒක කරන්නේ තච පංචකයේ සිහි කරමින් තමයි.
Sunase Kutta Punya Ayane Sajakaro Kutakaro Yang Syataka Santamate Puchate දැන් මේ අපි ඉන්නේ මේ මහයෝන් විහාරස්ථානයේ සුවිශේෂී වැඩපිළිවෙලක් සිද්ධ කරන ස්ථානයක් එහෙම නැත්නම් ප්‍රදේශයක සාමාන්‍යයෙන් తాවකාලික පැවිද්දට පත්වන භික්ෂුන් වහන්සේලාට ඒ අවශ්‍ය කරන භාවනා කමටහන් දුන්නට පස්සේ ඒ කටයුතු සිදු කිරීම සඳහා වැඩ වාසය කරන්නට නිර්මාණය කරපු ඇටෑච් බාත්රූම් එකක්ද සමන්විත සියලු පහසුකම් සහිත එක භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තනියෙන් වැඩ සිටින්නට අවශ්‍ය කරන සියලු පහසුකම් සහිත කුටි තමයි මේ ඔබ දකින්නේ. දැන් මේ පැවිදි පින්කමට සම්බන්ධ වෙලා පැවිදි කිරීමත් උපසම්පදා කිරීමත් කියන කාරණා දෙකම සිද්ධ කරලා දින කිහිපයක් ඒ කමටහන් ලැබමින් කටයුතු කරලා ඒ අත්දැකීම ලැබපු తాවකාලික පැවිද්දට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා තමයි මේ වැඩ ඉන්නේ. අපි මේ පිළිබඳව දැන් අපේ නායක හාමුදුරුවොත් එක්ක මේ ලැබපු අත්දැකීම පිළිබඳව අපි අහලා දැනගනිමු අනුරාධපුරයේ චිත්තපුඤ්ඤ අපේ හාමුදුරුවන්ගෙන් කොහොමද හාමුදුරනේ ලැබපු අත්දැකීම? ඇත්තටම මේ වැඩසටහන ගැන කියනවා නම් මේ වැඩසටහන ඇත්තටම සහභාගී වෙන්න මම අදහස් කළේ මුල් අවස්ථාවේදී තිබ්බේ අදහස අලුත් අත්දැකීමක් ගන්න. නමුත් මේම වැඩසටහන සහභාගී වෙලා දවස් කිහිපයක් යද්දී තමයි තේරෙන්නේ මේ වැඩසටහන ජීවිතේට කොච්චර ආධ්‍යාත්මික වශයෙන් වැදගත්ද කියන එක. මුල් අවස්ථාවේදී අපේ නායක ස්වාමීන් වහන්සේලා සියලි ස්වාමීන් වහන්සේගේ පන්සලට අපි වැඩම කරවලා මේ ටික පාඩම් කරන්න මේ විදිහේ ක්‍රියාත්මක සිවුරු ඇඳගන්න මේ විදිහට ඒ වගේ අපට අත්දැකීම් ලබා දෙද්දී ඒක විශාල කරදරයක් වශයෙන් තමයි දැක්කේ. නමුත් මේ වැඩසටහන සහභාගී වෙලා ඒවා අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී උන්වහන්සේ කොච්චර අපි බල කරුණාවෙන් දානුකම්පාවෙන් මේ වැඩසටහනට සහභාගී කරවීම නිසා අපි කොච්චර සූදානම් කරාද කියලා දැන් දැනෙනවා. මේක ආධ්‍යාත්මික වශයෙන් මේ අපේ ජීවිතේට බොහෝ වැදගත්. මානසික වශයෙන් වෙනම කායික වශයෙන් උත් සිත ගත දෙකම එකක් කර ගැනීමට ගොඩාක් පිටුහලක් වුණා මේ වැඩසටහන. දැන් අපේ හාමුදුරුවෝ දැන් ඇවිල්ලා ඉන්නේ වෙන රටකට. මෙහි වෙනම සංස්කෘතියක් තියෙන්නේ. වෙනම භාෂාවල් තියෙන්නේ. නමුත් ඔබ වහන්සේට කොහොමද දැනුනේ දැන් දින කිහිපයක් පුරාවට ගත කළා කමඨහන් ලැබුවා භාවනා කරා කොහොමද දැන් දැනෙන්නේ? ඒක අපිට ලොකු වෙනසක් වශයෙන් දැනෙන්නේ. මොකද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ ශ්‍රී ලංකාවේ අනුකූල ස්වාමීන් වහන්සේලා අපේ පසුපසින්ම ඉන්නවා. අපේ හැම වෙලාවෙම පසුපසින් ඉඳලා මේ විදිය කරන්න මේ විදියට කමඨහන් ලබා ගන්න කියන හැම දෙයක්ම පිළිබඳව අපිව දැනුවත් කරන ඒ වගේම පරිවර්තනය කරන අනිවාර්යයෙන්ම ඒ වගේම අපේ ශාරීරික සෞඛ්‍යය පිළිබඳව ඒව අපේ අවශ්‍යතාව පිළිබඳව නිතරම අවධානයෙන් තමයි ඉන්නේ ස්වාමීන් වහන්සේලා. ඒ නිසා අපට ලංකාවේද තායිලන්තයේද කියලා වෙනසක් වශයෙන් දැනෙන්නේ නැත. ඒ කියන්නේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳව කොහොමද? ඒ කියන්නේ ඔබ වහන්සේලා දැන් අත්දැකීම් ලැබුව පළවෙනි දවසේ මෙහිමයි දෙවෙනි දවසේ මෙහිමයි එහෙම කෙටියෙන් කිව්වොත් උදෑසන අවදීමත් සමගම භාවනා වැඩසටහනට සහභාගී වෙනවා. ඊට පස්සේ අපි වන්දනා වැඩසටහනට සහභාගී වෙනවා. වන්දනා වැඩසටහනින් පසුව පිණ්ඩපාත වැඩසටහනට සහභාගී වෙනවා. පිණ්ඩපාත වැඩසටහන සහභාගී වීමෙන් පසුව සියලු දෙනාම ඒකරාශී වී උදෑසන දානය ලබා ගන්නවා. දානය ලබා ගන්නාන් පසුව නැවතත් භාවනා වැඩසටහන අපිට සහභාගී වෙන්න පුළුවන්. ඊට පසුව ස්වාමීන් වහන්සේගේ කමඨහන් ලබා ගැනීමේ වැඩසටහන ලබා ගන්නවා. නැවත කුටිවලට වැඩියාමෙන් පසුව නැවතත් භාවනා වැඩසටහන තමයි අපි ගොඩක් වෙලා සම්බන්ධ වෙන්නේ.
ඊට පසු හවස් යාමේදී නැවතත් අපි වන්දනා වැඩසටහන සහභාගී වෙලා නායක ස්වාමීන් වහන්සේගේ කමඨහන් ලබා ගන්න. මේ කමඨහන් ලබා ගැනීම වැඩසටහනේදී සෑම අවස්ථාවකදීම අපගේ සීලී ස්වාමීන් වහන්සේ එම පරිවර්තන කටයුතු වල නියැලෙනවා. ඒක ජීවිතයට බොහෝම වැදගත් එකක්. මොකද වෙනත් පුද්ගලයෙකුට මේ තායිලන්තයේ කේමරන්සි හාමුදුරුවන්ගෙන් ලැබෙන කමඨහන් ලබා ගැනීම ඇත්තටම දුර්ලභ අවස්ථාවක්. සීලී ස්වාමීන් වහන්සේගේ පරිවර්තනය නියමාකාරයෙන්ම අපිට සිදු කරනවා. එම කමඨහන් නැවත අපි කුටිවලට ගිහින් ගොස් භාවනාවේදී අපි ක්‍රියාවේ යොදනවා. ඒදී ඇති වෙන ගැටලු නැවතත් ඊළඟ දිනේදී අපට කමඨහන් තුලදී නිවැරදි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. දැන් අපි මේ විහාරස්ථානයේ ගෘහ නිර්මාණ ශිල්පය ඒ පරිසරීතකාමී බව ඒ ඓතිහාසික සාධක පෙනෙන ආකාරයෙන් කරපු නිර්මාණ ඒ සියල්ල ඔබට පෙන්වනවා. මේ ස්ථානයේත් ඔබට පේනවා මේ මකරුන්ගෙන් පවා නිරූපණය කරලා තියෙන මේ තායිලන්තයේ යම් යම් ආකාරයේ සංස්කෘතික අංග. ඉතින් මේ තමයි මේ වත්මහේවන විහාරස්ථානයේ බුද්ධ මන්දිරය. අපි පෙන්වන්නම් මේ බුද්ධ මන්දිරයේ උදෑසන බුද්ධ වන්දනාව. ඒ වගේම බුද්ධ වන්දනාව සමග අපි අභ්‍යන්තරයේ උදෑසන ඒ දැකපු සුන්දර වටපිටාව අපි ඔබට පෙන්වන්නම්. මේ තමයි වත්මහේවන විහාරස්ථානයේ තවත් සුවිශේෂී ස්ථානයක් වන බුද්ධ මන්දිරය. දැන් මේ අපිත් එක්ක ඉන්නවා මේවර අපේ ස්වාමින් වහන්සේලා තාවකාලික පැවිද්ද ලබන ස්වාමින් වහන්සේලාත් එක්කම මේ ගමන ආපු ගිහි පිරිස, විශේෂයෙන්ම කාන්තා පිරිස. ඉතින් අපි අහන්න ලෑස්ති වෙන්නේ මේ තාවකාලික කුඩා කාලයකට මේ සුදු පිරුවටයක් ඇඳගෙන ලංකාව විදිහට ගත්තොත් සිල්මෑණි කෙනෙක් වගේ ඒ තත්ත්වයටපත් වෙලා ඉන්න මේ 5 දෙනෙක් ඉන්නවා. කොහොමද ලැබුව අත්දැකීම? තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මේ ජීවිතේ ලබන්න ඕනේ ඉහළම ජයග්‍රහණය තමයි ලැබලා තියෙන්නේ කියලා මට දැනෙන්නේ. ගිහි ජීවිතේදී කරගන්න බැරි වෙච්ච ආමිෂ ප්‍රතිපත්තිය මහා ඉහළින් කරන්න පුදුමාකාර නිදහසක් ලැබුණා. හරි සන්තෝෂෙන් මේ වත කරගෙන මේ ගත කරනවා මේ රටේ. දැන් කොහොමද දැනන්නේ දැන් අලුත් රටක ඉන්නේ මේ තායිලන්තයේ වගේ වෙනත් රටකට ඇවිල්ලා ඉන්නේ. එහෙමයි. ඒතර කොච්චර කාලයකටද මේ පැවිදි එහෙම නැත්නම් මේ තත්ත්වයටපත් උනේ? සාමාන්‍යයෙන් ලංකාවේ
ගෙවන ජීවිතයට වඩා වෙනස්ද සහ ගිහි ජීවිතයෙන් මේකට ආපු එක වෙනසක් දැනනවා? සවිනහන්ස ලංකාවේ ගිහි ජීවිතයක් ගත කළේ මෙහි తాවකාලික පැවිද්ද පුදුමාකාර සතුටක් ගෙන දෙනවා, නිදහසක් ගෙන දෙනවා, ධර්මානුකූලව ජීවිතේ ගත කරන්න පරිසරය මේ රට තුලදී මට අපේ කණ්ඩායමට ලැබුණා කියලා මට හිතෙනවා. මොනවද දිනචර්යාව කොහොමද උදේ ඉඳන්? පාන්දර 4ට අවදි වෙලා 4:00 බුද්ධ වන්දනාවට යන්න තියෙනවා. ඊට පස්සේ සක්මනේ යෙදෙන්න තියෙනවා. ඊට පස්සේ උදේ දානය සඳහා ගිහිල්ලා ඊට පස්සේ සවිනාංශ නැවතත් සක්මන් භාවනාවේ යෙදිලා දවල් දානය සඳහා අපි සූදානම් වෙලා දානය අරගෙන පැය දෙකක වගේ පොඩි පැයක විවේකයක් අරගෙන නැවත මේ භාවනාව සඳහා එනවා. ඉතින් මේ වෙලාවේ සිහිපත් කරන ඔබටත් පුළුවන්කම තියෙනවා මේ විදිහටම තමන්ගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක කාලාන්තරයක් පුරාවට දරුවොත් එක්ක ඉඳලා ඒ ජීවිතේ සඳහා සමය ගත කරන ඔබට කිසියම් කාලයකට මේ මානසික නිදහස ලබා ගන්නට මේ විදිහට අපේ සීවලි නායක හඳුරුත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් කියන කාරණා. ස්වාමින් වහන්සේ ලබා දුන්නු මේ අවස්ථාව අති මහත් මේ වගේ මේ පහසුකම් අපිට tie කියලා හිතුනෙත් නෑ. උන්වහන්සේ අපිට නිදහසේ පින්දහම් කරගෙන අපේ මේ පැවිදි ජීවිතය ගත කරන්න ලබා දෙන සහයෝගය බොහෝම ස්තුතිවන්ත වෙනවා. මේ පින් සිදු වෙනවා. මේකෙදි මේ විශේෂ කාරණාවක් තියෙනවා සිහිපත් කරන්නට. අපි පෞගිය කාලයේ අනාවරණය කිරීමක් කළා. අලුතෙන් ගිහි ජීවිතය තුළ විවාහ වෙන සමහර පවුල්වල උදවියව හඳපාංගොඩ නිවාතාප කියලා එක්තරා ධර්ම විකෘතික භික්ෂුවක් මේ ගිහි ජීවිතය ගත කරන අලුතෙන් විවාහපත් වෙච්ච අයව ගෙන්නගෙන දෙකට වෙන් කරලා ඊට පස්සේ තැන් දෙකකට දාලා බ්‍රහ්මචාරී ජීවිතයකට යනවා කියලා ඒ වගේ විකාරයක් කරලා තිබුණා. මේ එහෙම විකාරයක් නෙමෙයි. මොකද මේක කියන්නේ මේ මගේ වැඩසටහන ඇතුලේ. මොකද මේක ඇතුලේ දැන් මේ ඉන්න බොහෝ දෙනෙක් ලංකාව විදිහට ගත්තොත් එහෙම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දරුවෝ බිහි කරලා දරුවන්ට අනාගතය හදලා ඒ හැමදේම සිද්ධ කරලා ජීවිතේ යම්කිසි තැනකටපත් වෙලා තමයි මේ විදිහට මේ සිල් පිරුවට කරවගෙන මේ යම්කිසි ධර්මානුකූල ජීවිතයකටපත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාවයි වෙනස් කියන එකත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න ඕන අවස්ථාවක තායිලන්තයට එන ගුවන් ගමන් වියදම හැරෙන්න වෙන කිසිදු වියදමක් නැතුව සම්පූර්ණ වැඩසටහනේ ඒ ආහාර පාන සිවුරු පිරිකර ආදිය ඒ වගේම විවිධ ඓතිහාසික සිද්ධාස්ථාන නැරඹීමට යාම ආදී සියලු දේවල්ම නොමිලේ නැත්නම් වියදමකින් තොරව මෙහි දායකත්වයෙන් ලබා ගන්න අවස්ථාව තිබෙන නිසා පින්වත් ඔබට ලාංකික පිරිමි අය අවුරුදු 20ත් 60ත් අතර අය පැවිදි උපසම්පදා ලබන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. කාන්තා පාර්ශ්වයට අටසිල් සමාදන් වෙලා ඒ සති ගණන මෙහි ගත කරන්න අවස්ථාව සලසා ගන්නට පුළුවන් බව ඉතා කරුණාවෙන් මතක් කර සිටිනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ වැඩසටහන ආරම්භ කරන්නේ නොවැම්බර් අග නිසා අගෝස්තු සැප්තැම්බර් මාසයට කලින් තමන්ගේ ඒ කැමැත්ත ප්‍රකාශ කරලා ඉදිරිපත් වීම සටහන් කරගන්න අපේ විහාරස්ථානෙට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක. වාර්ෂිකව වසරකට එක වතාවක් පමණයි මේ සිද්ධ කරන බවත් විශේෂයෙන් කරුණාවෙන් සැලකිය යුතුයි. නැහන් කෙටියෙන් කිව්වොත් මේ ඒ తాවකාලික පැවිද්ද කියන කාරණාව දැන් මේ තායිලන්තයේ ආවේනික දෙයක් මේ සාමාන්‍ය සම්ප්‍රදාය පවතින දෙයක්. එතකොට ඒක සිද්ධ කිරීම තුලින් ලැබෙන ඒ කියන්නේ මොකක් හරි ජීවිතයට ලැබෙන මොනවා හරි එහෙම යහපතක් සම්බන්ධයෙන් කිව්වොත් ඇත්තටම අති විශේෂ යහපතක් සිද්ධ වෙනවා. දැන් තායිලන්තයේ අදහස නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා කෙටි කාලීනව මේ විදියට පැවිදි උපසම්පදා වෙනව නම් ඒක ඉතාමත් වටින දෙයක් හැටියට සැලකනවා. මොකද උතුම් අරහත් දජේ පළඳපු කෙනෙක් සිවුරු ඇරලා ඒ කාලසීම විවරුණාම සිවුර අත්හැරලා ගියන් පස්සේ හොඳ ස්වාමි පුරුෂයෙක් වෙයි කියලා අදහසක් තියෙනවා සමාජයේ. මොකද එයා කුසල අකුසල් පින්පව් පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරගන්නේ පැවිදි ජීවිත කාලයේදී අවස්ථාව සැලසෙන නිසා එහෙම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒක නිසා මේ විවාහ වීමේදී තමන්ගේ සුදුසුකම් වල ප්‍රධාන එකක් තමයි පැවිදි වෙලා හිටියද කියලා අහන එකත්.
ඒතකොට එහෙම අහන එක සුදුසුකමක් හැටියට මේ රටේ සලකනවා. කියන්නේ කුඩා කාලයක් හරි පැවිදි වෙලා ලබන ශික්ෂණය ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ පැවසෝ වගේම මේ විහාරස්ථානය ඇතුලේ ලබා දෙන ඒ කමටහන් ඒ පුරුදු පුහුණු කිරීම ජීවිතේට ගොඩක් වටිනවා කියන එක තමයි. අතිශයින්ම වටිනවා. අතිශයින්ම වටිනවා. එතකොට හොඳ මිනිස්සෙක් හිටියට වඩා හොඳ. දැන් හැම මිනිස්සුම 100%ක් හොඳ වෙන්න කලාතුරකින්. නමුත් හිටියට වඩා හොඳ මිනිස්සෙක් වෙන්න පරිසරයේ 100%ක්ම මේ පරිසරයේ තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ජීවිතයේ ලැබපු ජයග්‍රහණයක් ලොකු පිනක්. තමන්ගේ මෙලව ජීවිතයේ හොඳ සත්පුරුෂයෙක් වශයෙන් අනිත් අයට සේවය කරමින් ජීවත් වෙන්න කටයුතු කරන්න අවස්ථාව අනිවාර්යයෙන්ම අත්දැකීම් වශයෙන් ලබා ගන්න පුළුවන් වැඩසටහනක් හැටියට මේක හඳුන්වන්නට පුළුවන්. මම කෙටියෙන් කිව්වොත් අවසාන වශයෙන් මේ කවුරු හරි කෙනෙක්ට ඒ දවස් ගානෙන් පස්සේ පැවිදි ජීවිතය දිගටම ගත කරන්න හිතුනොත් පැවිදි ජීවිතේ දිගටම ගත කරන්න එහෙම අවස්ථාව කාට හරි හිතුනොත් අනිවාර්යයෙන්ම ඒ සඳහා අවස්ථාව තියෙනවා. එතකොට ඒක සඳහා අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් එහෙම කැමැත්ත තියෙන සහ ඒකට ගැළපෙන විදිහේ චරිත ලක්ෂණ වලින් යුක්ත නම් මේ එහෙම කෙනෙකුට ඒ අවස්ථාව දීර්ඝ කාලිනව ජීවිතාන්තය දක්වා පැවිදි වෙලා තායිලන්තේ ඉන්නත් පුළුවන්. එහෙම I think විශේෂයෙන්ම දැන් ඔබට සිහිපත් කරනවා මේ කාරණාවට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ නායක හරන්ගේ නම්බර්ස් අපි සඳහන් කරන්න. මෙහිදී එකම දිනේදී පැවිදි කිරීමත් උපසම්පදා කිරීමත් කියන කාරණාව දෙකම සිද්ධ වීමත් ඒ වගේම විශේෂිත ආකාරයට සාමාන්‍යයෙන් මෙහි සිද්ධ වෙන ස්වරූපයම තමයි ඒ කමටහන් ලබා දීම මේ වගේම භාවනා කිරීම සම්බන්ධ කාරණා පිළිබඳව පුරුදු පුහුණු කිරීම සියල්ලම මේ විහාරස්ථානයේ සිද්ධ වෙනවා. ඉතින් ඔබට සිහිපත් කරනවා මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්නට පුළුවන් කියන කාරණා.